මෙන්න මෙහෙමයි. හරිද? ඇහැට රූපය ස්පර්ශ වෙනකොට සිත ඔන්න ඇහැට රූපය ස්පර්ශ වෙනකොට සංකාරයක් හට ගන්නවා. සිත අවදි වෙනවා. රූපයට එතන සිත පණ ගන්නන්න පටන් ගන්නවා. එතකොට විඥානය කියන්නේ ඊට පස්සේ එතන අර ඇහැට ස්පර්ශ වුණු රූපය පිළිබඳව විස්තර වාර්තාවක් පංච උපාදාන ස්කන්ධයක් ගොඩ නැගෙනවා. ගොඩ නැගෙනකොටම ඒක අපි ආයතන වලින් ස්පර්ශ කරන ස්වභාවයක් තියෙනවා. ඒව ඇහෙනෝ වගේ අපිට කතා කරපුවා යව දකින්නෝ වගේ දැන් ඒ රූපේ නෑ කියලා හිතමු අපි දැක්කා ගියා ඒ රූපේ ගියා දැන් හැබැයි අපිට ඒ රූපය පිළිබඳව තියෙනවද නැද්ද විස්තර වාර්තාව ඇතුලේ තියෙන. එතකොට ඒක ස්පර්ශ කරනකොට තමයි මෙන්න මේ ස්වභාවය තුල තමයි ස්පර්ශය වෙන්නේ. මේ ස්වභාවය තුල ස්පර්ශය වෙනවා. වෙනකොට තමයි එක්ක ඇලීම නැත්නම් ගැටීම මුලාවීම කියන ස්වභාවය ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි කෙලෙස් එකතු වෙන්නේ. හැබැයි මේක ඇහිපිය ගහනකොට වෙනවද නැද්ද? ඒකයි අපිට හොයාගන්න බැරි. ඒතර වේගවත් නිසා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ මේකේ අවසානය තමයි මෙතන දුක උපදිනවා. අන්න එතනින් නවත්ත ගන්න කිව්වා. වේගය දකිනවා අපි. සිත දකිනවා කියන කාරණාව තුල අපි වේගය කියලා නෙමෙයි අපි දකිනවා ඒක සකස් වුණා කියලා. ඒ දුක අපිට දැනෙනවා. ඒක අපිට තේරෙනවා. එතකොට ඒ සිත නිරුද්ධ වෙනවා. අපිට තේරුම් ගියේ නැති වුණොත් තමයි ඒ සිත එළියට යන්නේ. ඒකට තමයි සිහිය කියලා කියන්නේ. ඒ දුක අපිට තේරෙනවා සකස් වුණා කියලා. එනවා. ඒව වැඩ කරනවා. ඒවා එන්න ඕන දැන් මේක වරෙන් කියලා කියන්න ඕනේ නැහැ. ඒක එකපාරටම එනවා. සිත දකින්න කියනකොටම ඇතුළ ඕගලන්ට බැලෙනවද නැද්ද? නිවන් දන්නේ වැටනම් බැල. සිත දකින්න ඕන කිව්වම මෙහෙම මේ පැත්තට නේද? අවධානය යොමු වෙනවා. අවධානය නැමැති සිතක් යොමු වෙනවා. මේ පැත්තට. සිතක්නේ අවධානයක් යොමු වෙනවා. කොට ඒක දකින්න. ඒක නැති වෙනවා. නැති වෙන බවත් තමුන්ට තේරුම් ගන්න ඕන. නැති වෙන්නේ නෑ වගේ නැති වෙනවා කියන එක තේරෙනවද බලන්න ඉස්සෙල්ලා නැති වෙනවා කියන්නේ මොකද්ද කියලා. නැති වුණ බව තමන්ට තේරෙනවා. ඒ කියන්නේ අර තිබුණු බර නැති වෙලා ගියා. අර සිතුවිලි ගොඩ නැති වෙලා ගියා. හරි දැන් සෑල්ලු. එහෙම නේද? උකලගේ වෙන්නේ එහෙම නෙමෙයිද? උච්චර හිතන්න දෙයක්ද බං ඕක? නේ? ඉතින් එතන තමයි. ඉන් එහාට දේවා හොයන්න එපා. එතන ගැන තමයි මේ කියන්නේ. ඔයාට දැනෙන තැන ගැන තමයි මේ කියන්නේ. ඔයාට තේරෙන තැන ගැන තමයි මේ කියන්නේ. ඔයාට වෙලා තියෙන්නේ ඔයාට එතන සිහි නැති නිසා අර තරහාවම පාලනය කරගන්න බෑ. ඇලීමක් ආවම පාලනය. ඔයාත් එහෙම තමයි. ඇලීමක් ආවම පාලනය කරගන්න බෑ. තරහ විතරක් නෙමෙයි ඇලීමක් ආවම. ඊට පස්සේ අනිත් අකුසලුත් එනවා. අනිත් මොනවාද පාපී සිතුවිලි එනවා නේද? එතකොට ඔයා දැන් වාම කිව්වනේ නේ ඔයා තනි කර පාපකහක් කියලානේ. ඉතින් ඒව එනවා. එතකොට සිහි නැති වෙනවා අපිට. දැන් අපි නිකමට හිතලා බලන්න ඇත්තනේ අපිට තරහක් ආවම ඇත්තම අපිට සිහි නැහැනේ. කියනේව අපි දන්නේ නැහැ මොනවද කියුනේ කියලා නේද? අපි මේ වෙලාවට හැසිරුණු විදිය අපේ මූණේ ඉරියව් අපි ඒව කිසි දෙයක් දන්නේ නැහැ නේ. හැබැයි අපිට තේරෙනවා ඒව වෙනස් වුණා කියලා නේද? එහෙම නැද්ද ඔයගලන්ට? එහෙමවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ කියන්නේ. ඔයගොල්ලෝ ඊට වඩා දෙයක් හොයනවා. ඔව් ඔතන ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඔතන පුරුදු වුණාම අකුසලයට යන ස්වභාවය අඩු වෙනවා. ඉන් එහාට දෙයක් නැහැ. උතනින් තමයි සියල්ල අවබෝධයන් ඥානයන් උපදින්නේ. කරන්නේ නැහනේ නිරෝධ. දකින්නනේ තියෙන්නේ. හැම සිතුවිලිම නිරෝධ. දැන් බත් කන්න ආව ආයෙක එපා. දුක්. බඩගිනි ආව ඒක දුක්. එහෙමද? හැම සිතම දකින්න ඕන කියලා එකක් නැහැ. මේක පුරුදුනාම හැම සිතක්ම tamunට තේරුම් යනවා. ඇති වෙලා නැති වෙලා යන හැටි හැම සිතක්ම නේද එන හැටි
අරමුණු දැක් මේවට එනකොට සිත සකස් වෙන හැටි, ඒ පැත්තට යොමු වෙන හැටි, නැගිටින හැටි, වාඩි වෙන හැටි මේ හැමදේම තේරුම් යනවා. මේ නිකන් අහන්නේ නිකන් සල්ලි වලට අරන් බලන්න තියෙන එකක් අහක් වගේ නේ. හැම සිතුවිලිම බලන්න ඕනද? කඩෙන් අරන් ගෙනින් බලන්න තියනවා වගේ. ඇයි අපි සිත් බලන්නේ? ඇයි සිත දකින්නේ? මොකටද සිත දකින්නේ? ඇයි? උත්තරයක් දෙන්න පුළුවන් නම් සිත දකින්නේ ඇයි? මොකටද? අන්න හරි. අකුසලයට නොයා ඉන්නේ. ඇයි අකුසලයට නොයා ඉන්නේ අපි? ඇයි? ඈ? සසරෙන් මිදෙන්න. අකුසල් කරොත් සසරේ යන්න වෙනවා. නැහින අපි දෙනවා. නැහින අපි දැන් මේ නිවන කියලා කියන්නේ මොකද්ද? සසරෙන් නිදහස් වීම. උපත මරණයෙන් මැරිමින් ඉපදෙමින් යන සංසාරයෙන් නිදහස් වෙනවා. මේ වෙලාවේ හැදෙන සසරෙන් නිදහස් වෙනකොට අපි සසරේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරේ නිදහස් වෙනවා. ඒකට අපි මේක කරන්නේ. නැතුව වෙන මගුලකට නෙමෙයි. නියතමානී වෙන්න. දාන්න දේවල් පුච්චලා දාන්න. දැනුම වලක යන්න බෑ. දැනුම මාරෙක්. බුදුහාමුදුරන්ගේ සාරිපුත්ත දැනුමෙන්ද රහත් උනේ? දැක්ක විතරයි, ඇහුවා විතරයි. මුගලන් කිසිම රහතන් වහන්සේ නමක් ත්‍රිපිටකේ කියවලාද? ඈ? ඈ? ඕ ත්‍රිපිටකයක් තිබුණාද නේ? ඕක පන දාගෙන පාඩම් කරලා විභාග පාස් වෙලානේ තමුන්ට වෙච්ච හේන. ඔව් ප්‍රඥාව අවදි වෙන්න ඕන. ප්‍රඥාව පුරුදු කරලා තියෙන්න ඕන. නැති අයට බෑ ඉතින් මේක. නිකන් අපි මහන්සි වෙනව විතරයි. ඉතින් ඒ වුණත් තමුන්ට පුළුවන් ප්‍රමාණයෙන් තමුන්ගේ මිත්‍යා දෘෂ්ටි වලින් අයින් වෙලා තමුන්ට පීඩාවක් වෙන හැම දෘෂ්ටියක්ම හැම මතයක්ම මිත්‍යා දෘෂ්ටියක්. ඒකට ඒකෙන් අයින් වෙන්න ඕන. ඒකෙන් අයින් වෙලා අයින් වුණාම බලන්න ඕන තමුන්ට එතන තියෙන සැහැල්ලුව. ඒ සැහැල්ලුව තමයි මේ කියන්නේ. එතනින් තමයි මේ නිවන ආරම්භ වෙන්නේ. අන්න එතන තමයි මේ වික. දැන් ඒක හරි විදියට පාවිච්චි කරොත් තමයි හරි නිවන ලැබෙන්නේ. ඒක ඕන විදියකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මේක ඇතුලෙන් දකින්නවා කියලා. ඉතින් ඕන විදියකට මේක කියන්න පුළුවන්. නමුත් තමුන්ට අවබෝධ වෙන ප්‍රමාණය තමුන් අර අන්ත දෙකෙන් නිදහස් වෙලා බුදුහාමුදුරුවෝ කියපු විදියටම මේක කරගෙන යන ස්වභාවය අනුව තමයි තමුන්ට අර නතර වෙන ස්වභාවයක් නැත්නම් මේ ගමන ඉවර වෙන ස්වභාවයක් අවසානයක් දකින්න ස්වභාවයකට යන්නේ. නැත්නම් ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන හරියද? දැන් මම ඔයගලන් වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන්නේ. ඔයගලන්ටත් සංසාරේ කොහොම හරි මේක ඉවර කරගන්න එපා නේද? නැතයි. අනිවාර්යෙන්. මොකද මම දකිනවා ඔයගලන්ට පිටිට වෙන්න කෙනෙක් නෑ කියලා. ඕගොල්ලෝ දෘෂ්ටි වල එල්ලි ඔහොම යනවා. ඉතින් කර්ම කරනකොට ඉතින් පවුල් හම්බ වෙනෝ, ළමයි හම්බ වෙනෝ, නෑදෑයෝ හම්බ වෙනෝ. ඉතින් ඕවා කකා බිබි තව ටිකක් පව් රැස් කරගෙන ඉතින් ආයෙත් තව සසරට පව් කිව්වම පව් පින් දෙකම හරිද? ඒව රැස් කර ඉතින් හදා යනවා. ඕව කරයි කියලා අභිධර්මයේ පාස් උනායි කියලා සතර අපායට වැටෙන එක නවතින්නේ නැහැ. තේරුණා? කෙලෙස් ප්‍රහාණය කරගත්තේ නැත්තම් දැන් හිනේ වෙලා තියෙන්නේ දැනුම වැඩි අවබෝධය ඇත්තෙම නැහැ. සිත දකින්න ස්වභාවය, සිත තේරුම් ගන්න ස්වභාවය නැහැ. ඒක නිසා